ඒකම අපි ඔබතුමාට කියන්න ඕනකම තිබෙනවා මෙන්න මේ ඇති වෙලා තිබෙන ජාතික ප්‍රබෝධය. දැන් බාහන කරු සභාපතිතුමනි. අද තරම් ජාතික කොඩි එසවෙච්ච මොහොතක් මේ රටේ මෑත ඉතිහාසයේ තිබිලා නැහැ. මා විමසා බැලුවා වැඩිහිටියෙක්ගෙන් 1948 පෙබරවාරි 4 තිබිච්ච ජාතික නිදහස් වලට සහභාගී වෙච්ච මේ රටේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙක්ගෙන් මා විමසා බැලුවා 48 අවුරුදු 150කට පස්සේ සුද්දාගේ නිදහස ලැබෙනකොටවත් මෙච්චර ජාති කොඩි එස් වෙලා තිබ්බද කියලා ਉਹ කියපු දේ තමයි මෙච්චර නම් ජාති කොඩි එස් වෙලා තිබුණේ නැහැ කියලා. අපි දකිනවා හැම ගමකම හැම හන්දියකම ජාති කොඩි එස් වෙලා තිබෙනවා. මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇතිලා තිබෙනවා අපිට හදන්න පුළුවන් කියලා. අපේ මේ අභියෝගයේ ජයග්‍රහණය කරා නම් අනිත් අභියෝගات දිනන්න පුළුවන් කියන අතිශය වැදගත් බලාපොරොත්තු ඇති වෙලා තිබෙන මොහොත. මං හිතනවා මේ යුද්ධය අපි ලබලා තිබෙන ලොකුම ජයග්‍රහණය එක පැත්තකින් රට බෙදී යාම අනුතර වළක්වා ගැනීමටත් වඩා සමහර විට මේ රට මාතෘභූමිය ගොඩනගන්න පුළුවන් කියලා අපේ රටේ ජනතාව විශ්වාස කරනවා. මොකද ලෝකේ සමෘද්ධිමත් රටක් බවට පත් කරන්න පුළුවන් වෙලා තිබිච්ච රටක් ඔබතුමා දන්නවා 61 අවුරුදු පාලනයක් විසින් නිදහසෙන් පස්සේ නිදහසට කලින් වෙච්ච දේවල් බලපෑම් මතත් ලෝකේ දුප්පත්ම අසාර්ථකම රාජ්‍යයක් බවට 61 අවුරුදු ගතට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මෙන්න මේ ජාතික ප්‍රබෝධය කොහොමද ධනාත්මකව රටේ සංවර්ධනයට රට තුළ විනය හදන්න රටේ සංවර්ධනයට රට තුළ යහපාලනය හදන්න රටේ දුප්පත්කම නැති කරන්න රටේ සමාජ ආසාදාර නැති කරන්න කිල්නොච්චියේ සෙට්ටිකුලම් වල මුලතිව් වල පුදුකුඩරිප් වල ඉන්න අසරණ වෙච්ච දෙමළ ජනතාවට එක රටක් ඇතුළත ජීවත් වෙන්න පුළුවන් කියන ජාතික සමගිය පිළිබඳ ඇත්ත හැඟීම ඇති කරන්න මේ අවස්ථාව අපි කොහොමද පාවිච්චි කරගන්නේ කියන එක තමයි අපි ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකීය ජාතිය වශයෙන් අපි ඉස්සරහා තිබෙන අභියෝගය. ඒ නිසා ජනතාව මේ උච්ච ප්‍රමුණ අපි පක්ෂයක් වශයෙන් මේ අවස්ථාව සලකන්නේ අතිශය වැදගත් මොහොතක් විදියට. මේකේ යුද ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විඳීමට එහා ගිහිල්ලා ඒ යුද ජයග්‍රහණයෙන් තුලින් ජනතාව ඇතුළත තිබෙන මේ ප්‍රබෝධය මාතෘභූමිය සංවර්ධනය කරන මාතෘභූමිය ගොඩනගන දිශාවට හරවා ගැනීම වෙනුවෙන් ජනතාව මිතුරු විදියට අපි පසුගිය මැයි මාස 27 වෙනිදා අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් විශේෂයෙන්ම රජයට ජනාධිපතිතුමාට අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා මේ ජනතාව තුළ ඇතිලා තිබෙන මේ ප්‍රබෝධය මිය දෙන්නේ නැතුව ඒක කුරෝලු වෙන්න දෙන්නේ නැතුව ඒක අනවශ්‍ය සහ අදාළ නැති දේවල් වලින් දියාරු වෙන්න දෙන්නේ නැතුව මාතෘභූමිය ගොඩනගිය හැකි කියලා මිනිස්සු තුළ ඇතිලා තිබෙන විශ්වාසය සනාථ කිරීම වස් අයෝමම වශයෙන් කළ යුතු කළ හැකිම දේවල් අති විශාල ප්‍රමාණයක් මේ මොහොතේ තිබෙනවා වුණත් ආම වශයෙන් කළ යුතු යෝජනා අපි 14ක් අපි ජනාධිපතිවරයාට සහ මේ රටට ඉදිරිපත් කළා. ආම වශයෙන් මිනිස්සු තුළ මේ තියෙන දැල්ලා තියෙන බලාපොරොත්තුවේ ඒ ආලෝකය තව තවත් දල්වන්න නොනිමී පවත්වා ගන්න නම් මෙන්න මේ ආකාරයේ යෝජනාවලියක් හරි ක්‍රියාවට නැගීම පටන් ගන්න කියලා කෙටි කාලීන. ගරු සභාපතිතුමනි අපි මේ ජයග්‍රහණය කිසිසේත් මතක් සේරු කරන්නේ නැහැ. ඒ වගේම පසුගිය කාලේ මේකට පාලනය කරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආර්.පී. ප්‍රනාන්දු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයෙක් වශයෙන් ඊට පස්සේ චන්ද්‍රිකා මැතිණිය ඔවුන්ගේ කාලයේදී මේ කොටිතස්සවාදය පරාජයට පත් කිරීමට කටයුතු කරපු විදියට වඩා වෙනස් සාධක රාශියක හේතුවෙන් හරි ජනාධිපතිවරයාගේ කාලය තුලදී මේ කොටිතස්සවාදය මර්ධනය කරන්න විශේෂයෙන්ම 2006 අගභාගයෙන් පස්සේ මේ රටේ දේශප්‍රේමී බලවේගවල මේ රටේ දේශහිතයිෂී බලවේගවල විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහ මේ රටේ ජනතාවගේ තෙරපුම මත අර මේ රට පාලනය කරපු අනිකුත් ජනාධිපතිවරු 4 දෙනාට වඩා කොටිතස්සවාදය පරාජයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා කරපු මැදිහත් වීමක් තිබෙනවා. අපි ඒක නොසලකා හරින්නේ ඒක අව탁සිරු කරන්නේ නැහැ. ඒ නිසාම අපි කියන්න කැමති මේ යෝජනා 14න් අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ මෙන්න මේ ආකාරයි. ඒ කියන්නේ රට දියුණු කරන්න හැකිය කියන විශ්වාසය ජනතාව තුළ ඇති කරන විදිහේ වැඩසටහනක් දැන් ක්‍රියාවට නැගිය යුතුයි මේ රටේ නායක වශයෙන් ජනාධිපතිවරයා. මම යෝජනා 14 ඔබතුමාගේ අවසරය මත හැන්සාත්ගත කරන්න කැමතියි. අපි මුලින්ම යෝජනා කළ තිබෙන එකක් තමයි
කොටිතස්සවාදයේ මුදා ගන්නු ලැබූ උතුරු හා නැගෙනහිර පළාත් කඩිනමින් ගොඩනැගීම සඳහා සියලු ජන කොටස් සහභාගී කර ගැනීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නියුතන්ගේ සමන්විත උතුරු හා නැගෙනහිර පළාත් යලි ගොඩනැගීමේ කාර්යසාධක මණ්ඩලයක් පත් කළ යුතු කියන යෝජනාව. ගරු සභාපතිතුමනි, මේ යුදමය ජයග්‍රහණය දේශපාලන වශයෙන් අනිකුත් ව්‍යාපාර අනිකුත් ආයතන දෝසර් කිරීමට වඩා මෙයට ගොඩනගන්න මේ යුද්ධ දින්නේ ජනාධිපතිතුමා තනියම නෙමෙයි. ඉතා පැහැදිලි ඒක. එතුමා තනියම නෙමෙයි මේක දින්නේ. එතුමා තනියම නෙමෙයි මේක කළෙත්. එහෙනම් රට ගොඩනැගීමක් තනියම කරන්න බෑ. ඒ නිසාම තමයි අපි යෝජනා කළේ මෙතන තියෙන ඕනකම තියෙනවා ඉන්ක්ලූසිව් අප්‍රෝච් එකක් නැත්නම් දේශපාලන වශයෙන් හැම එකක්ම ඩෝසර් කරන්න හදන්නේ නැතුව යුදමය ජයග්‍රහණය පාවිච්චි කළා. මොකද ඒක ඩෝසර් වෙන්නේ නැහැ. දේශපාලන එහෙම වෙන්නේ නැහැ. අපි දැක්කා ජනාධිපතිතුමා ඉල්ලලා තිබුණා දෙමළ දේශපාලන පක්ෂ සමහරකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳෙන්න කියලා. උන් එක ප්‍රතික්ෂේප කළා තිබුණා. කළ යුතුව තිබෙන්නේ හැම කෙනෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගාල් කර ගැනීම නෙමෙයි. කළ යුතුව තිබෙන්නේ ජනතාව තුළ දැල් වී තිබෙන බලාපොරොත්තුවේ ගිනි දැල්ල ඒක දිවෙන නොදී පවත්වා ගැනීම වෙනුවෙන් සීලම දේශපාලන ව්‍යාපාර සහසම්බන්ධ කරගත්තු සංවර්ධන ක්‍රියාමාර්ගයකට යන්න. මොකද එතකොට තමයි පුළුවන්කම ලැබෙන්නේ මේ යුද්ධයේ ජයග්‍රහණයේ ඇත්ත ප්‍රතිඵල නෙලන්න. ඊට අමතරව අපි උතුරු සහ නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනතාව යලි පදිංචි කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්න කියන යෝජනාව, විදේශයන් වලට ගිහිල්ලා සරණාගතව ඉන්න ජනතාවට නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක්, ඒ වගේම ජාතිවාදී ගින්න අද මේ කොටිතස්සවාදයේ පරාජයටපත් කිරීම නිසා විශේෂයෙන්ම බෙදුම් මාතර එරෙහි ජනතාව තුළ විශාල ප්‍රබෝධයක් තිබුණා වගේම විවිධාකාර හේතු නිසා කොටිතස්සවාදයේ ග්‍රහණයට ලක් වෙලා හිටපු දෙවන ජනතාව තුළ යම් යම් ආකාරයන්ගේ දුක්ඛ දෝමනස්යන් අමනාපයන් තිබෙනවා. අපි ඒක දන්නවා. එහෙනම් එකිනෙකාට තිබෙනවා ඇතිතරම් අපිට කියා ගන්න දේවල් තිබෙනවා. අරන්තලාවෙන් කිතුල්ලුතුවෙන් පටන් අරගෙන කැබිලිති ගොල්ලා දක්වා කියන දේවල් සිංහල ජනතාවට තිබෙනවා. ඒ වගේම 83 4 වෙනි හරස් වීදියෙන් පටන් අරගෙන යාපනයේ පුස්තකාලය හරහා මේ ඊයේ පෙරේදා වෙනකන් දෙමළ ජනතාවට වෙච්ච අසාධාරණයන් අකටයුතුකම් ගැන කියන්න දෙමළ මිනිස්සුගේ කතාවක් තිබෙනවා. ඒ වගේම කාත්තන්කුඩියේ පල්ලියේ ඉඳලා වැලිගම බෝම්බේ දක්වා මුස්ලිම් ජනතාවට කියන්න කතාවක් තිබෙනවා. ඒ නිසා අපි යෝජනා කළා තිබෙනවා ගරු සභාපතිතුමනි, මේවට නඩුව අහලා බේරන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙයි. තියේවි. නමුත් නඩුව වලින් බේරන්න බැරි කොටසක් තිබෙනවා. අපි හැම කෙනාගේම හිතේ තියෙන වෛරය, අපි හැම කෙනාගේම හිතේ තියෙන වේදනාව, අපි හැම කෙනාගේම හිතේ තියෙන කැක්කුම, එකිනෙකාට පුද්ගලිකව සම්බන්ධ ප්‍රශ්න කැබිලිති ගොල්ලාවෙන් තුවාල වෙච්ච දෙමළ ජනතාව ඇම්බියුලන්ස් වල අරන් යනකොට කැබිලිති ගොල්ලා නගරේ ඉන්න ත්‍රිවිල් පාකකේ ඉන්න සිංහල තරුණයන්ට මොකද්ද හිතෙන්නේ? උන්ට සමහරට හිතෙන්න පුළුවන් මේ යන්නේ මේ ගෙනියන්නේ වෙන කවුරුවක් නෙමෙයි, අපිට පේන්න පුළුවන් මේ ඇම්බියුලන්ස් එකේ යන රෝගීන් කියලා. කැබිලිති ගොල්ලා නගරේ ඉන්න ත්‍රිවිල් පාකකේ ඉන්න බණිලාට හිතෙන්න පුළුවන් මේ යන්නේ තමන්ගේ අම්මා තාත්තා බස් බෝම්බෙට දාලා ඝාතනය කරපු අයගේ ඥාතීන් කියලා. එහෙනම් මේක නඩුව අහලා බේරන්න බෑ. ඒ නිසා අපි යෝජනා කරලා තිබෙනවා මේ ජාතික වශයෙන් අපි තුළ ඇතිලා තිබෙන ජාතිකත්වයන් වශයෙන්, ආගමික වශයෙන්, පුද්ගලික වශයෙන් ඇතිලා තියෙන වෛරය විමෝචනය කරන්න පුළුවන් ආකාරයේ Truth and Reconciliation Commission එක නැත්නම් සත්‍ය කොමිසමක් පිටවලා මේ දුක්ඛ දෝමනසයන් විමෝචනය කළා කියලා මේක ඉවර කරගන්න මේ වෛරය දලුලා වැඩෙන එක නතර කරා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, රට ගොඩනගනවා කියන විශ්වාසය ඇති වෙනවා නම් අපි යෝජනා කළා තියෙනවා දැන් මොකද කරන්න ඕනකම තිබේ. අපි ජනතා විමුක්තිය වශයෙන් දිගටම මේ යුද්ධයට උදව් කරා. අපි උදව් කරේ නෑ ගරු සභාපතිතුමනි ආණ්ඩුවේ විනාශකාරී ආර්ථික පරිපාලන වැඩසටහන් වලට. ඊටාම සරලව කියනවා නම් අපි කිසිසේත් අනුමත කරේ නෑ කිසිම අවස්ථාවක යුද්ධය වෙනුවෙන් හෝ 110ක ඇමති මණ්ඩලයක් පවත්වාගෙන යන්නේ. නමුත් ඒ අවස්ථාවේ විවිධ තර්ක කිව්වා යුද්ධේ කරගන්න බැරි වෙයි කිව්වා. මේ ඇමතිවරුන්ට ඇමතිකම් නැති කළොත් ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයට පණී කිව්වා. ඒතර ආණ්ඩුව වැටෙනවා කිව්වා. ආණ්ඩුව වැටුනොත් යුද්ධ නතර වෙනවා කිව්වා. මතු පිටින් යම් ඇත්තක් පේනවා. ඒ කියන්නේ සැබෑ දේශප්‍රේමී නෙමෙයි. ඇමතිකම නිසා තමයි දේශප්‍රේමී තියෙන්නේ. අන්නේ ඇමතිකම නැති වුණාම දේශප්‍රේමී නැති වෙන අයව තියාගන්න. ඇමතිකම දෙන්න ඕනේ කිව්ව නැත්තම් යුද්ධ වැටෙනවා කිව්වා. මම මේ රටේ ජනතාව පිළිකුල් සාගත වුණත් ඒ තර්කයේ බාරගත්ත බවකුත් පේන්න තියෙනවා.